ආයුබෝවන් තලව සාදරයෙන් පිළිගන්නවා ප්‍රොපර්ටි සෙලිං YouTube channel එකට. අදත් මම ඔයාලට කියලා තියෙනවා දිස්ත්‍රික් මට්ටමින් නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 7ක් ගැන. අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙනවා ඉඩම් එකක් සහ නිවාස 6ක් තමයි අද ලිස්ට් එකේ තියෙන්නේ. අපි වෙනද වගේම මුලින්ම බලමු අද ගණන් තියෙන දිස්ත්‍රික් මොනවාද කියලා. පළවෙනිට තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ, දෙවෙනිට තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ, තුන්වෙනිට තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කයේ, හතරවෙනිට තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ඒ වගේම පස්වෙනිට තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ, හයවෙනිට තියෙනවා ගම්පා දිස්ත්‍රික්කය. මෙන්න මේ දිස්ත්‍රික් 6 තුල තමයි අද ඔයාලට ඉඩම් නිවාස අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයත් මේ දිස්ත්‍රික්කයක් තුල ඉඩමක් නිවසක් මිලදී ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් වීඩියෝ එක අවසාන තප්පරය දක්වා ඉඳලා ඉන්න. ඔයාගේ ඉඩම හෝ නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා දිස්ත්‍රික් මට්ටමින් වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ප්‍රොපර්ටි සෙලිං YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝක්ම notification එක කරා ඔගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අංක 1 වල තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තින්නේ අම්බලන්තොට නෝනගම තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා අම්බලන්තොට නගරයට තියෙනවා කිලෝමීටර් 6ක දුරක්. ඒ වගේම මාතර ඇඹිලිපිටිය සහ හම්බන්තොට ඇඹිලිපිටිය ප්‍රධාන පාරට මීටර් 600ක දුරක් තියෙනවා. කොළඹ කතරගම පාරට කිලෝමීටර් 2ක දුරක් තියෙනවා. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 15ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 2ක්, ශාලයක්, මුළු තැන්ගයක් සහ ටොයිලට් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 16ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. කුරුණෑගල දිස්ත්‍රික්කය අංක 2ට වරගල් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල රඹුක්කඩ පාරේ කටුපිටිය පන්සල අසල තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 11ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස ගැන නම් වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මේකෙත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 3ට වරගල් තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල ඉබ්බාගම තල්ගොළපිටිය හන්දියට කිලෝමීටර් 1 මීටර් 300ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා දඹුල්ල කුරුණෑගල ප්‍රධාන පාරට තියෙන්නේ මීටර් 300ක දුරක්. ඒ වගේම කුරුණෑගල නගරයට කිලෝමීටර් 15ක දුරක් තියෙනවා. ඉබ්බාගමට කිලෝමීටර් 2 මීටර් 800ක දුරක් තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 11 මාරක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 2ක්, ශාලයක්, මුළු තැන්ගයක්, බාත්රූම් එකක් තියෙනවා. ශාලය සම්පූර්ණයෙන්ම ටයිල් කරලා තමයි තියෙන්නේ. ඉඩම වටේටම තාප්පයක් ගාලා ගේට්ටුවකුත් සවි කරලා තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. නිරවුල් ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 78ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකෙත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. මොනරාගල දිස්ත්‍රික්කය අංක 4 වරගල් තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල නගරයට ආසන්නෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, ශාලයක්, මුළු තැන්ගයක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 20ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකෙත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කය අංක 5ට වරගල් තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ.
මේ නිවසේ ඉඳලා ප්‍රධාන පාරට තියෙනවා මීටර් 500ක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා අක්කර භාගයක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 4ක්, ශාලයක්, කෑම කාමරයක්, මුළු තංගියක්, ඇතුළත බාත්රූම් එකක් සහ පිටතෙන් টয়ලට් එකකුත් තියෙනවා. ඒ වගේම ඕපන් වරන්ඩාවකුත් ගහලා තියෙනවා. ඉතින් ජල විදුලි පාසකුත් තියෙනවා. ඒ වගේම අලි කරදර වලින් කිසිම හානියක් නැහැ. ගම් වතුර ආදී කිසිම ස්වාභාවික අපදා කිසිවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි නිරවුල් ඔප්පුත් තියෙනවා. ඒ වගේම ඉඩම තුළ වල තියෙනවා පොල්, කොස්, අඹ, ඒ වගේම කරත්ත කොළඹන් අඹ සහ විලත් අඹ වල තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 46ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේක නම් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ගම්පා දිස්ත්‍රික්කය අංක 6 අංක 60 වල තියෙනවා ගම්පා දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් ඉඩමක් ගැන. මෙට පිටලා තින්නේ කොළඹ නුවර පාර මහවිට හන්දියට විනාඩි 5ක දුරකින් තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. මෙට මෙදලා බෙම්මුල්ල දුම්රියපලට තියෙනවා විනාඩි 3ක දුරක්. ලයිසියම් පාසලට කිලෝමීටර් 2ක දුරක් තියෙනවා. බෙම්මුල්ල ෂෙඩ් එක පිටුපස්සට වෙන්න තමයි මේ ඉඩම තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 4ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් නිරවුල් ඔප්පුත් තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ ඉඩම මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේ ඉඩමේ වටිනාකම කියනවනම් පර්චස් එකක වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් 2,80,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකේ තමයි ඉතින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ඉඩම මිලදී ගන්න. අලුතර දිස්ත්‍රික්කයේ අංක 7 වල තියෙනවා අලුතර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ පානදුර නිව්ඩාව තමයි මේ නිවස පිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා පානදුර නගරයට තියෙනවා කිලෝමීටර් 4ක දුරක්. පානදුර රෝහලට කිලෝමීටර් 4 මීටර් 500ක දුරක් තියෙනවා. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 5.2ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 2ක්, ශාලයක්, මුළු තංගියක්, නාන කාමරයක් තියෙනවා. ඒ වගේම ඉඩම වටේටම තාප්පයක් ගාලා ගේට්ටුවකුත් සවි කරලා තියෙනවා. මේට වඩා අඩි 12ක පමණ මාර්ගයකුත් තියෙනවා. ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 40ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් හිතමත් වැදගත් නිෂ්කලංක වටපිටාවක තමයි තියෙන්නේ. ගම් වතුර, නායම් ආදී ස්වාභාවික අපදා කිසිවක් නොමැති ප්‍රදේශයක් නියමිත වාස්තු විද්‍යානුකූලව ඉදි කරපු නිවසක් කියලත් සඳහන් කරලා තියෙනවා. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා දිස්ත්‍රික් මට්ටමින් නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 7ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තොරම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම හෝ නිවස ඔයා හොයන දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශපාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා තොරම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ රිසල්ට් දිගටම බලන්න පුළුවන් යට තියෙන subscribe බටන් එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැතින් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මෙතන හැම වීඩියෝක්ම notification එක කරා ඔයගලඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ දෙක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.